ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ධම්මසරණ බෞද්ධ පන්සලේ ප්‍රධාන හිමිනම වන 70 හැවිරිදි නාවුටුන්නේ විජිත හිමියන් අවුරුදු 4 සිට 12 දක්වා වූ දැරියන් 6 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් චෝදනා 17කට වරදකරු ලෙස එරට අධිකරණය නිගමනය කර තිබෙනවා. විජිත හිමියන්ට එරෙහිව චෝදනා 19ක් ඉදිරිපත් කර තිබූ අතර එයින් ලිංගික අපයෝජන චෝදනා 17කට වරදකර බව විනිශ්චය සභාව විසින් තීරණය කර තිබෙනවා. විනිසුරු ප්‍රදීප් ටිවානා විසින් විජිත හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අතර දඬුවම් නියම කිරීම සඳහා වන විධිවිධාන සඳහා දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි. චෝදනාවලට අනුව විජිත හිමියන් 1994 දී ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ ස්ප්‍රින්වේල්හි ධම්මසරණ බෞද්ධ පන්සලේ ප්‍රධාන හිමිනම ලෙස මෙම අපරාධ ආරම්භී ඇති අතර පන්සල 2006 දී කින්ස්බරෝ ප්‍රදේශයට ගෙන ගියද පසුවත් මෙම අපයෝජන සිදු වී තිබෙනවා. මෙම චෝදනා පිළිබඳව නඩු විභාගයේ සති 4ක් පුරා වික්ටෝරියා කවුන්ටි උසාවියේ පැවැත් වූ අතර විජිත හිමියන් චෝදනා 19කටම නිවැරදි කරු බව ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් විනිශ්චය සභාව සති 4ක් පුරා සාක්ෂි විමසීමෙන් පසුව චෝදනා 17කට එරෙහිව එහිමියන් වරදකරු බවට තීන්දුව කර තිබුණා.